ආයුබෝවන්. ඉතින් ඔන්න අද මම කතා කරන්න යන්නේ ඔයාලා ස්මාර්ට් ටීවී එකක් මිලදී ගන්නවා නම් මේ ස්මාර්ට් ටීවී එක මිලදී ගන්න කලින් අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවාද කියලා. අපි හැමෝම දන්නවා ස්මාර්ට් ටීවී එක තෝරගන්නකොට ඊට කලින් අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගොඩාක් තියෙනවා. මේක ඔයාගේ බජට් එකට ගැලපෙනවද? මේක ඔයාගේ වැඩවලට ගැලපෙනවද? එහෙම නැත්නම් මේක ඔයාගේ නිවසේ එහෙම නැත්නම් ශාලයේ හෝ කාමරේ ප්‍රමාණයට ගැලපෙන ටීවී එකක්ද කියලා අපි සෑහෙන්න හිතලා බලන්න ඕනේ මේක මිලදී ගන්න කලින්. ඉතින් ඔන්න අද මේ හැමදේම ගැන මම ඔයාලට සරලවම කියලා දෙන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එහෙනම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. මුලින්ම ඔයා ස්මාර්ට් ටීවී එකක් මිලදී ගන්න යනකොට හිතන්න ඕනේ ඔයාගේ බජට් එක ගැන. ඔයාට කොච්චර මුදලක් වියදම් කරන්න පුළුවන්ද මේ ටීවී එකක් වෙනුවෙන් කියලා ඔයා ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාට අවශ්‍ය කරන ෆීචර්ස් මොනවද කියලා අඳුර ගන්න ඕනේ. ඔයාට අවශ්‍ය ෆීචර්ස් ඔයා ලිස්ට් ඩවුන් කර ගන්න ඕනේ. ඔයාට අවශ්‍ය නම් Wi-Fi යූස් කරන්න අවශ්‍ය නම් මේ ටීවී එකත් එක්ක Wi-Fi built in තියෙන ස්මාර්ට් ටීවී එකක් තෝරගන්න ඕනේ. ගොඩක් ඒ වගේ built in Wi-Fi තියෙනවා. ඉතින් මේ වගේ මම මේ උදාහරණයක් කිව්වේ ඊට අමතරව Dolby sounds මේ වගේ ඔයාට අවශ්‍ය features list down කර ගන්න ඕනේ. ඔයා නිතර සින්දු අහන කෙනෙක් නම් ඔයාට Bluetooth connectivity එක පාවිච්චි කරලා ඔයාගේ headphone එක මේ smart TV එකත් එක්ක සම්බන්ධ කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ Tamanට අවශ්‍ය කරන තමන්ගේ අවශ්‍යතා මුලින්ම අඳුරගෙන ඒකට හරියන බජට් එක ඔයා plan කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට රුපියල් 50000 ඉඳලා ස්මාර්ට් ටීවී ගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙන්න මේ වගේ මුදලක් වියදම් කරන්න පුළුවන්ද මේ ස්මාර්ට් ටීවී එකක් වෙනුවෙන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගැන හිතලා බලන්න ඕන. ඉතින් රුපියල් 50000 ඉඳන් පටන්ගෙන 1 මිලියන් විතර වෙනකම් ඊටත් එහා යනකම් ස්මාර්ට් ටීවී තියෙනවා ලංකාව පුරාම වෙනකොට. ඉතින් මේ විදිහට ඔයාගේ බජට් එක සහ ඔයාට අවශ්‍ය කරන ස්පෙસિෆිකේෂන් ටික මුලින්ම ලිස්ට් ඩවුන් කරගන්න. මෙන්න දෙවෙනි ටිප් එක. මේ ටිප් එකෙන් මම කතා කරන්නේ ඔයාගේ ටීවී එක ඔයාට අවශ්‍ය ප්‍රමාණයෙන් සිලෙක්ට් කරගන්න ඕන. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය රිසොලූෂන් එක තෝරගන්න ඕන. ඔයාට 4K Ultra HD ඕන නම් ඒක තෝරගන්න ඕන. ඊට පස්සේ තවත් ඊට එහා 8K වගේ යනවා නම් ඔයාට ඒ වගේ වැඩ කරන එහෙම නැත්නම් ඒ වගේ අවශ්‍යතාවයන් සපුරන්න පුළුවන් ටීවී එකක් තෝරගන්න ඕන. ඔයාට පොඩි සාලයක් නම් තියෙන්නේ ඔයාට ලොකු ටීවී එකක් අරගෙන තේරුමක් නැහැ. ඉතින් ඔයා එතකොට යනවා සාමාන්‍ය අකල් 42 එහෙම නැත්නම් 55 වගේ මේ වගේ රේන්ජ් එකකට ඔයාට යන්න පුළුවන්. සමහර විට ඔයා බෙඩ්රූම් එකට වගේ ටීවී එකක් හොයනවා නම් ඔයාට හරියන්නේ අඟල් 32 වගේ පුංචි ප්‍රමාණයේ ටීවී එකක්. මොකද මේ ටීවී එකේ සයිස් එක අනුව ඔයාට ස්පේස් එකක් තියෙන්න ඕන. මේ ස්පේස් එක නැතුනම ඔයාට හරියට ඒ පික්චර් ක්වොලිටි එක ගන්න බෑ. ඒ වගේම මේකේ viewing experience එකත් සෑහෙන්න අවුල් යනවා. ඉතින් ඔයා සාලේ තියෙන ටීවී එකක් නම් සාමාන්‍ය සාලයකට අඟල් 55 වගේ ස්මාර්ට් ටීවී එකක් සාමාන්‍යයෙන් හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම මේකේ 4K Ultra HD resolution එක support කරන එකක් ගත්තොත් එහෙම ඔයාට ඒකත් ප්‍රමාණවත් වෙනවා. HD වගේ දේවල් නම් දැන් outdated වෙලා තියෙන්නේ. පොඩක් Ultra HD 4K වගේ වලට resolution වලට යොමු වෙනවා නම් හොඳයි. ඉතින් ඊට අමතරව 8K වගේ resolution තියෙන ටීවී එකක් ගත්තොත් ඔයාලට ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් Dialog TV, PO TV ඊට පස්සේ preset වගේ decoder එකක් එහෙම සම්බන්ධ කරලා ටීවී බලන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලට ඒ වගේ resolution එච්චර ලොකු resolution එකක් නැහැ. උපරිම full HD resolution එක තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ resolution එකක් යටතේ අර වගේ ටීවී එකක් එච්චර ලොකු resolution support කරන ටීවී එකක් අරගෙන කිසිම තේරුමක් නැහැ. ඔයා සාමාන්‍ය ටීවී බලනවා නම් මේ decoder එකක් පාවිච්චි කරලා ඊට අමතරව ඔයාට YouTube වගේ බලනවා නම් අන්න ප්‍රශ්නයක් නැහැ. ඒත් ශ්‍රී ලංකාවේ content බලනවා නම් ශ්‍රී ලංකාවේ content උපරිම 4K තමයි ගොඩක් YouTubers ලා අප්ලෝඩ් කරන්නේ. ඊට අමතරව full HD කියන්නේ 1080p විතරයි ගොඩක් කට්ටිය වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඒ හින්දා ඔයාට YouTube බලනවා නම් ඔයා නිතරම foreign channel එකෙන් බලනවා නම් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. 8K වීඩියෝස් හොයා ගන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකන් contents බලනවා නම් YouTube එක හරහා වුණත් ඔයාට ලොකු resolution එකක් එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ලංකාවේ ගොඩක් streamers ලා එහෙම නැත්නම් YouTubers ලා වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ 4K quality එකෙන්. ඊට අමතරව 1080p quality එකකින්. තුන්වෙනි කාරණේ තමයි display type එක. ඔයාට මේක LED display එකක් විදිහට තමයි ගොඩක් වෙලාවට TVs ගන්න පුළුවන් ඉන්නේ දැන් smart TVs. ඉතින් මෙතනින් එහාට ගිහලා QLED වගේ TV displays තියෙන TV වලට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔයාගේ viewing experience එකටත් ඒක ගොඩක් හොඳින් බලපානවා. හොඳට colors, sharp details එක ඔයාට videos එහෙම බලන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඉතින් ඒ හින්දා LED වලින් එහාට ගිහිල්ලා QLED වගේ display වලට යන්න පුළුවන් නම්
ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඊට අමතරව HDR වගේ අමතර ෆීචර්ස් සපෝට් කරනවා නම් තවත් ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඔයාලට හොඳ viewing experience එකක් ගන්න පුළුවන්. ඊළඟට මේ TV එකේ වැඩ කරන operating system එක ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕන. ගොඩක් ඒ වගේ Android TV operating system එක තමයි පාවිච්චි වෙන්නේ. ඊට අමතරව Linux basis තව custom operating systems මේගොල්ලෝ පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට LG ලා එයාලගේම OS එකක් පාවිච්චි කරනවා Android version එකක් customize කරලා. ඊට පස්සේ Samsung ලා ඒත් ඒගොල්ලොත් ඒ විදිහටම පාවිච්චි කරනවා. LG ලා එයාලගේ web OS කියන system එක පාවිච්චි කරන operating system එක. ඊට පස්සේ Samsung ලා Tizen වගේ systems පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ තියෙන අමතර පහසුකම් මොනවද කියලා ඔයාට හොයලා බලන්න පුළුවන්. ඉතින් මේ වගේ features ගැලපෙනවා නම් ඔයාගේ වැඩවලට ඔයාට පුළුවන් ලේසියෙන්ම මේ OS එකක් තියෙන හොඳ TV එකක් මම අර ඉස්සෙල්ලා කියපු කරුණුත් සලකා බලලා මිලදී ගන්න. ඉතින් ඒ හින්දා OS එකත් සෑහෙන වැදගත් මේ අපි කතා කරපු දේවල් එක්ක කම්පෙයාර් කරලා ඔයා TV එකක් මිලදී ගන්නවා නම්. මොකද සමහර TV වල සමහර features නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා OS එකේ සෑහෙන ලොකු බලපෑමක් තියෙනවා මේ TV එකක හොඳ performance ගන්න. එහෙම නැත්නම් හොඳ වැඩ ටිකක් ගන්න කෙනෙක්ට මේ OS එකත් සෑහෙන බලපෑමක් කරනවා. ඊට අමතරව මේ TV වල Google Assistant, ඊට පස්සේ Apple Siri, ඊට පස්සේ Amazon Alexa වගේ apps වැඩ කරනවා නම් ඔයාලට සෑහෙන තවත් අමතර වැඩ ගොඩක් ගන්න පුළුවන් voice command වලින් මේ TV එකේ features enable disable කරගන්න පුළුවන් අපිට. ඒකත් ලොකු පහසුවක් වෙනවා මේ වගේ ස්මාර්ට් TV එකකින් වැඩක් ගන්නකොට. ඊට අමතරව ඔයා ගේමින් ගහනවා නම් ගේම් ගහන්න එක්ස්ට්‍රා ඩිස්ප්ලේ එකක් විදිහට මේ TV එක පාවිච්චි කරන් හිතාගෙන ඉන්නවා නම් මේකේ රීෆ්‍රෙෂ් රේට් එක ගොඩක් ලොකු රීෆ්‍රෙෂ් රේට් එකක් තියෙන ඩිස්ප්ලේ එකක් තියෙන ස්මාර්ට් TV එකකට යන්න පුළුවන් නම් හොඳයි. හර්ට්ස් 120 වගේ තියෙනවා නම් ඒ වගේ එකකට යන්න පුළුවන් නම් සෑහෙන හොඳයි. එතකොට හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකකුත් ඔයාට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් මෙන්න මේ TV එක පාවිච්චි කරලා. ඊට අමතරව ඔයා හොඳට සින්දු අහන කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙන්න ඕන මේ TV එකට අමතර සවුන්ඩ් බාර් එකක් එහෙම කනෙක්ට් කරගන්න. ඉතින් ඊට අමතරව Bluetooth connectivity එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාගේ headphone එක set කරගන්න Bluetooth වලින් ඒ සඳහා පහසුකම් තියෙනවා නම් ඒකත් හොඳ feature එකක් විදිහට සලකන්න පුළුවන් ඔයාට මේ TV එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න නම්. ඉතින් ඔයා sound සම්බන්ධව සැලකිලිමත් වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් සවුන්ඩ් බාර් එකක් ඔයාලට කනෙක්ට් කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා සහාය දක්වන TV එකක් වෙන්නත් ඕන මේක. ඉතින් ඔයා එතකොට ඒ ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ අපි වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕන මේකේ කනෙක්ටිවිටි එක ගැන. ඔයාට මේක Wi-Fi වලින් කනෙක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන, Bluetooth වලින් කනෙක්ට් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඊට අමතරව HDMI ports අඩුම ගානේ 3ක් එහෙම නැත්නම් 2ක්වත් තියෙන්න ඕන. ඊටත් අමතරව USB 3.0 port එකක් හරි තියෙන්න ඕන. මොකද මේකට අපිට external hard drive එකක් plug කරගන්න පුළුවන් වෙන්න ඕන, external pen drive එකක් plug කරගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. අන්තිම වශයෙන් ඔයා සැලකිලිමත් වෙන්න ඕන මේකේ warranty එක ගැන. ඊට අමතරව ඔයාට පුළුවන් repair shop කීපයකට visit කරලා ඒ repair shop වලින් පොඩි advice ටිකක් ගන්න. උදාහරණයක් විදිහට මේක ගොඩක් repair වෙන TV එකක්ද කියලා ඔයාට හොයලා බලන්න පුළුවන්. මොකද ලංකාවේ දැන් ගොඩක් අලුතෙන් එන ඔය brand name එකක් නැති TV තියෙනවා සෑහෙන අඩුවට ඉක්ුණන. ඉතින් ඒ වගේ ඒවා මාස 6න් 3න් මේ වගේ මාස ගානකින් විනාශ වෙලා යන TV තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයා repair shop එකක්, ඒ කියන්නේ හොඳ repair shop එකක් හොයාගෙන ඒ repair shop එකට පොඩ්ඩක් visit කරලා බලලා එයාලගෙම පොඩි advice එකක් ගන්න. නිතරම repair වෙන TV මොනවද කියලා පොඩ්ඩක් එයාලගෙම honestly අහලා බලන්න පුළුවන්. එයාලා ගොඩක් වෙලාවට ඇත්තටම උත්තර දෙනවා හරියටම. ඉතින් ඔය ඇත්තම කාරණේ කියලා ඔයා TV එකක් ගන්න යන්නේ මේක repair වෙන TV එකක්ද, නිතරම repair වෙන TV එකක්ද, මේක කොහොමද කියලා ඔයාට repair shop වලින් advice ගන්නත් පුළුවන්. ඉතින් ඔයා marketing වලට රැවටෙන්නේ නැතුව, promotion වලට රැවටෙන්නේ නැතුව අනිවාර්යයෙන්ම මේ වැඩේ කරලා බලන්න. එතකොට ඔයාට හොඳ TV එකක් තෝරගන්න එක ලොකු උදව්වක් වෙනවා. මොකද field එකේ ඉන්න කට්ටියම තමයි දන්නේ මේ TV වල quality එක කොහොමද කියලා. ඉතින් repair shop එකක් කියන්නේ මේ TV හැමදාම අතපත ගන්න කට්ටිය ඒගොල්ලෝගේ ළඟ හොඳ knowledge එකක් තියෙනවා මේ TV වල panel ගැන. ඊට පස්සේ මේකේ එන faults ගැන. ඉතින් ඒ හින්දා repair shop එකකින් advice ගන්නත් අමතක කරන්න එපා. ඊට අමතරව ඔයා product එක ගන්න shop එකෙන් කොහොමද warranty claim කරනකොට කොහොමද ඒගොල්ලෝගේ process එක වෙන්නේ? ඒගොල්ලෝ ඔයාට 1-to-1 replacement එකක් දෙනවද මොකක් හරි damage එකක් වුණොත් warranty period එක ඇතුලේ? මෙන්න මේ වගේ දේවල් සැලකිලිමත් වෙන්න ඕන. ඊට අමතරව ඔයාගේ warranty එක cover වෙන period එක කොච්චරද? අවුරුද්දද, මාස 6ද? මෙන්න මේක හරියටම ඔයා දැනගන්න ඕන මේ TV එක මිලදී ගන්න කලින්. ඉතින් මෙන්න මේ විදිහට
ඔයාට පුළුවන් හොඳ ස්මාර්ට් TV එකක් තෝරගන්න. මම කියපු දේවල් ගැන සැලකිලිමත් වෙන්න. පළවෙනි එක ඉඳන් අන්තිම වෙනකන්. ඉතින් මේක ස්මාර්ට් TV වලට විතරක් නෙවෙයි. ඔයා ඕනම ප්‍රොඩක්ට් එකක් මිලදී ගන්නකොටත් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයක්. ඉතින් මේ විදිහට ඔයාගේ ෆීචර්ස් ටික ඔයාට අවශ්‍ය කරන ෆීචර්ස් ටික මොලේ ඉඳන් ලිස්ට් ඩවුන් කරගෙන මේ වොරන්ටි පීරියඩ් එක දක්වා එනකන් මේ ප්‍රොසෙස් එකම ඔයාට වෙන දෙයක් මිලදී ගන්නකොට උනත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් අපි මේ වගේ තවත් වටිනා වැදගත් වීඩියෝ එකකින් මම හම්බ වෙමු. අතන ඉන්න කෙනෙක් සුබ දවසක්.